තර මේ කවිය ප්‍රේමකීර්ති ලියනකොට මේකේ ප්‍රේමකීර්ති ඒක පාවිච්චි කරනවා. මම කැමති මේ මොකද මම චාරු ශිල්පියෙක් හින්දා විෂුවල් ඕගනයිසේෂන් කියන එක නැත්නම් අපි කියනවා මේ දෘශ්‍ය සංවිධානය කියන එක හරි ලස්සනයි මේ කවියේ මගේ පැත්තේ. මේක ඕනනම් ඔයාලටත් රස විඳින්න පුළුවන්. S2 වහගෙන කවිය හුවා. කැමති චිත්‍ර උපමාවනයි කියලා. මට හිතෙනවා ඒක පුළුවන් නම් අපි කරලා බලමු. බැරිම නම් එක හැක්කයි ගමන්නේ වහගෙන විෂුවලයිස් කරමු. මෙහෙමයි මේ ප්‍රේමකීර්ති කියන්නේ. සඳේලියයි දැනිකේ. කඳු මුදුනට නැගුණු එළිය ඈත ඉඳන් අතවනනවා. හඳ මුදුනට එන්න කලින් අහස වලාකුළු ඉරනවා. පරිසරයම හරි පාළුයි ඇඟ තුල සීතල දුවනවා. අන්න බලාපන් මැණිකේ සමන් කැකුළු ඇස් අරිනවා. කනා මැදිරියන් නටනවා නිල් එලි කැට විලිස්සමින්. වල් බෙලිගස් නිදනු වැනිය ඇඟ පොරවා වලස්සමින්. සුළඟ දැනෙන් දැන දුවනවා ලපලු ලදලු හිනස්සමින්. සඳ එළියට පොළව දෙමිලා පය පියන්නේ පරිස්සමින්. පළඟැටියන් වැලි කරදහි අරගෙන ලෝකය මදිනවා. තද සුළඟට පොල් අතුවල ඉරටු ඇඟිලි ඇට කඩනවා. හඳට බයේ අඳුරු රංචු හොරු වගේ ගස් යට ලගිනවා. ගෙදර ගිහින් බලමු මැණිකේ ලිල ඇතුළෙත් හඳ තියෙනවා. කම්බි වැටට පිණි ඇමිනිලා සතුටු කඳුළු බින්දු වගේ මැණිකව කැන්දන් ආදා රැය මගේ මතකයට නැගේ. එදා වගේම අදත් සිතට ආදරයේ සිසිල හැඟෙයි. නුඹත් එක්ක හඳ පෑවූ මේ මුළු ලෝකයම මගේ. ආදරයේ නිදිමත නැති පිරුණු දෙනෙත් යුග අරින්න නාදල තොල් තෙත් කරවා අනුරාගීතය ගයන්න. සඳ එළියෙන් දෑ මැණිකේ මැණිකේගේ ලස්සන බලන්න. තැලට ගිහින් තැල ඇතුලේ කුප්පිලාම්පුව නිවන්න. ප්‍රේම කොච්චර ලස්සනට ලෝකේ දැකලා තියෙනවද කියන එක බලන්න. මෙන්න මේක පොඩ්ඩක් ආපහු බලන්නකො ලස්සන. වල් බෙලිගස් නිදනු වැනිය ඇඟ පොරවා වලස්සමින්. ඒ කියන්නේ වල් බෙලි කියන්නේ කොට පඳුරු జాතිය. ඒව නිකන් පේන්නේ වලස්සු වගේ අරගෙන. මේ අඳුරේ හඳ එළියේ. ඊළඟට තමයි ලස්සනම. හඳ එළියට පොළව දෙමිලා පය තියන්නේ පරිස්සමෙන්. ලෙස්සට එයි. මේ හඳ එළිය වැට ලෙස්සයි මේක. ඊළඟට හරි ලස්සන එක. හඳට බයේ අඳුරු රංචු හොරු වගේ ගස් යට ලගිනවා. දැන් මේ ගස් යට තියෙන හඳ එළිය වලින් හෙවණැල්ල මෙහාට පේන්නේ මේ අඳුරු රංචු බය වෙලා හඳ එළියට මේ ගස් යට ගිහින්. මෙච්චර ලස්සන ලෝකෙ මිනිස්සුන්ට දකින්න පුළුවන්.